අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානයේ බවත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එහෙමනම් මේ සදහැවත් පිරිස මේ සිදු කරගන්න සූදානම් වෙන්නේ ඒ මහානීය වූ ධර්ම දානමය පින්කමයි. එයින් රැස් කරගන්න අති උතුම් වූ පුණ්‍ය සම්භාර ධර්මයන් සැප සහිත ප්‍රතිපදාවකින්ම නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව කීටාගිරි සූත්‍ර දේශනාවමයි. ඒ දේශනාව මූලික කරගෙන සිදු කරන පස්වෙනි ධර්ම දේශනාව තමයි අපි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. කලින් සාකච්ඡා කරපු අවසාන ධර්ම දේශනාවේදී සප්තාර්ය පුද්ගලයන් පිළිබඳව සාකච්ඡා කරමින් අපි හිටියේ. උබතෝ භාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කාය සක්කී, දිට්ඨිපත්ත කියන මේ ආර්යයන් වහන්සේලා සිව් නම පිළිබඳව අපි බොහොම කෙටියෙන් කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා. මේ දිට්ඨිපත්ත කියන ආර්යයන් වහන්සේ ආර්ය මාර්ග තුනම සමහර විට උදාපත් කරගත්ත කෙනෙක්. අරහත්ත්වයේ හැර ඉතුරු මාර්ග තුනම ලබාගත් කෙනෙක් වෙන්න පුළුවන් කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා. ඉන් පසුව සඳහන් කරන්නේ සද්ධා විමුක්ත කියන පුද්ගලයා. මොකද අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ ශාසනයේ හැම පුද්ගලයෙකුටම මම අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. සමහර අයට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා, සමහර අයට දේශනා කරන්නේ නැහැ. කාටද අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැත්තේ? උබතෝ භාග විමුක්ත සහ පඤ්ඤා විමුක්ත කියන දෙදෙනාට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. මොකද අප්‍රමාදී වෙන්න දෙයක් නැහැ. තව සියලු කෙලෙස් නැසලයි ඉන්නේ. එතනින් පහළට ඉන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මාර්ගඵල පිළිවෙලින් ලබාගත් අය. අනාගාමි අයත් ඉන්නවා, සකදාගාමි භවයේ නතර වෙච්ච අයත් ඉන්නවා, සෝවාන් භවයේ ඉන්න අයත් ඉන්නවා. ආන්ගේ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා. ඒ නිසා මේ සද්ධා විමුක්ත කියන පුද්ගලයා ඒ පුද්ගලයාත් අරහත්ත්වයේ හැර අනෙකුත් සියලුම මාර්ගඵල ලබලා ඉන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරනවා. නමුත් තාම අරහත්ත්වයේ ලබලා නැහැනේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තවත් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. සෝවාන් මාර්ගස්ථානයේ තමයි මේ දෙන්නම ඉන්නේ. එක්කෙනෙක් සද්ධානුසාරී, අනිත් එක්කෙනා ධම්මානුසාරී. මෙතන ධම්මානුසාරී කියලා කියන්නේ ඉන්ද්‍රියන් පහෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රියන් පහෙන් ප්‍රඥා ඉන්ද්‍රිය සෝවාන් වුණ වෙලාවේ වැඩි නිසා මේ ආර්ය පුද්ගලයාට සඳහන් කරනවා ධම්මානුසාරී කියලා. ඉන්ද්‍රියන් පහක් සඳහන් කළා. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රියන් පහෙන් පස්වෙනි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය. සෝවාන් වෙන වෙලාවේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි නිසා ධම්මානුසාරී කියලා සඳහන් කළා. ඊළඟට පස්වෙනි ශ්‍රද්ධා ඉන්ද්‍රිය සෝවාන් වෙන වෙලාවේ වැඩි නිසා සද්ධානුසාරී කියලා සඳහන් කළා. ප්‍රඥා ඉන්ද්‍රිය සෝවාන් වෙන වෙලාවේ වැඩි වෙච්ච කෙනා ධම්මානුසාරී.
සෝවාන් බව ලබන වෙලාවේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනා සද්ධානුසාරී. මේ ආර්ය පුද්ගලයෝ 7 දෙනාගේ 6 වෙනි සහ 7 වෙනි ආර්යයන් වහන්සේලා දෙනම. ඊළඟට සඳහන් කරනවා මේ සප්තාර්ය පුද්ගලයන් වහන්සේලා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු සඳහන් කරනකොට භික්ෂූනි මම පටන් ගත්ත ගමන්ම අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ නැහැ. පටන් ගත්ත ගමන්ම කෙනෙකුට අරහත්ත්වය ලබන්න කියලා දේශනා කරන්නෙත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. නාහම් භික්කවේ නාදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. මහණෙනි පටන් ගත්ත ගමන්ම අරහත්ත්වය ලබා ගන්න කියලා මම සඳහන් කරන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා පඨම මේව මණ්ඩුකස්ස උපතිත්වා ගමනං විය. ඒ මොකද්ද එහෙම සඳහන් කරන්නේ? ගිහි ගෙදර ඉඳලා පැවිද්දට ආපු ගමන්ම මේ පුජ්‍යලයා රහත් වෙනවා කියලා සඳහන් කරන්නේ නැහැ කියනවා. ඒකයි මේ පඨම මේව මණ්ඩුකස්ස උපතිත්වා ගමනං විය. හරියට නිකන් ගෙම්බෙක් පයින්නවා වගේ. ගොඩ හිටපු ගෙම්බෙක් එකපාරම වතුරට පයින්නවා වගේ ගිහි ගෙදර හිටපු කෙනෙක් ශාසනයට ආව පමණින්ම උතුම් ඵලය ලබන්නේ නැහැ කියලායි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ ගමන් මේක ලබන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. අපිච බික්කවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනං හෝති. සඳහන් කරනවා මහණෙනි මේ ශාසනයේ උතුම් ඵලයේ ගාව